සත්තු වන්දකරණය කරනකොට ඒකේ පින පව ඊට පස්සේ ඒකේ තියෙන වාසිය වාසි ගැන කට්ටියක් හිතනවා මේක පව් වැඩක්. කට්ටියක් හිතනවා එහෙම එකක් නැහැ. සතාගේ පැත්තෙන් ගත්තොත් මේක හොඳ දෙයක්. ඒකට ඇත්තටම මොකද්ද මේකේ තියෙන අපේ ස්ථාවරය ගැන පැහැදිලි කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. දැන් ආගමික පැත්තෙන් ගත්තොත් එහෙම පින පව ඔතෙන්ට ඈඳලා ගන්න පුළුවන්. එතකොට එහෙම නැතුව ප්‍රායෝගික වශයෙන් සතාගේ සුබ සාධනයේ පැත්තෙන් ගත්තොත් කොහොමද ඔක අපි නිර්වචනය කරගන්නේ කියලා. එහෙම වුණොත් දැන් අපි හිතමුකෝ දැන් කට්ටිය හිතනවා සතෙක් වන්දකරණය කරාම ඒක සතාට කරන අයිතිවාසිකම් වල උල්ලංඝනය කිරීමක්. එහෙම නැත්නම් සතාගේ ස්වාභාවිකව එයාගේ ක්‍රියාකාරීත්වයට කරන බාධාවක්. එහෙම කළා හිතන්න පුළුවන් නේ. ඒත් දැන් ඔයගොල්ලෝ හිතුවොත් එහෙම දැන් උදාහරණයක් ගන්නකො පාරේ ඉන්නවා වීදි සුනකෙක් ගෑනු සතෙක්. එයාට පැටව හම්බුණා. එතකොට එයා කොහේ හරි කැලේක හරි කොහේ හරි අස්සක මඩුවක අස්සේ හරි පැටව දැම්මා. ඊට පස්සේ එතනින් එහාට ඒ සතාට සහ හම්බෙන පැටවුන්ට මොකද වෙන්නේ කියන එක සම්බන්ධයෙන් කවුරුත් හොයලා බලලා කතා කරන්නේ නැහනේ. සමහරවිට සත්තු පාරට ඇවිල්ලා වාහනවල හැප්පිලා තැයිලා පොඩි වෙලා මැරලා යනවා. ඊට පස්සේ නිසි පෝෂණයක් හම්බෙන්නේ නැති හින්දා ගෑනු සතා දුර්වල වෙලා විවිධ රෝගාබාධ හැදලා මැරලා යන්න පුළුවන්. ඒතර ඒ සම්බන්ධයෙන් කවුරුත් කතා කරන්නේ නැහැ. නමුත් වන්දකරණය කරන එක හොඳ නැහැ කියන මතය විතරක් එළියට දාන අයනේ ගොඩක් ඉන්නේ. හැබැයි ඇත්තම ප්‍රායෝගික සහ සතාගේ සුබ සාධනයේ පැත්තෙන් ගත්තොත් එහෙම වන්දකරණය කරන එක අපේ මතය අනුව සතාගේ පැත්තෙන් කරන ලොකු සතාට කරන ලොකු පහසුවක්. මොකද හේතුව දැන් විදිසුනකෙක් ගත්තොත් ගෑනු සතෙක් හරි පිරිමි සතෙක් හරි විශේෂයෙන් ගෑනු සත්තු වන්දකරණය කරාම එතනින් එහාට යාට ආය ජීවිත කාලෙම පැටව හම්බෙන්නේ නැහැ. එයා සාමාන්‍ය හැසිරීම් රටාවත් එක්ක සාමාන්‍ය විදිහට කෑම කාලා සාමාන්‍ය විදිහට ජීවත් වෙයි. ගෙදරක ඉන්න සතෙක් ගත්තත් එහෙමයි. ඔබට පැටව අවශ්‍ය නැත්තම් කරන්න අනිවාර්යෙන් වන්දකරණය කරගන්න. මොකද එතකොට එහෙම කරාම සාමාන්‍යයෙන් කාලයකට මාස 6කට සැරයක් විතර සරු කාලයට ආවට පස්සේ ඔබට වෙන්න තියෙන අපහසුතාවයන් ගොඩක් මගහැරෙයි. නැත්තම් සත්තු ඒ සරු කාලයට එන කාලවල වලට එහෙම යන්න ගන්න ඔය සාමාන්‍ය විවාරකයන් රැළ යනවා කියලා. එහෙම යනවා. එහෙම ගියාට පස්සේ විවිධ රෝගකාරක අරගෙන ගෙදරට එනවා. ඒ වගේම විවිධ පිළිකා තත්ත්වයන් අරගෙන ගෙදරට එනවා. එතකොට ඉතින් ඒවත් එක්ක සතා විඳවනවට වැඩිය සහ ඔබ අපහසුතාවයට පත් වෙනවට වැඩිය ඔබට පැටවුන අවශ්‍ය නැත්තම් අවශ්‍ය වීමක් නැත්තම් අනිවාර්යයෙන් වන්දකරණය කරගන්න එක ඉතාම වැදගත්. මොකද එහෙම නැති වුණොත් දැන් අනවශ්‍ය ගැප් ගැනීමක් වෙලා පැටව හම්බුනොත් සමහර අය නම් කමක් නැහැ පැටව ගෙදර හදාගනි කාට හරි හදාගන්න දෙයි. ඒත් සමහර අය ගොඩක් අපි දැකලා තියෙනවා එක්කෝ පාරේ හන්දියකට ගිහින් දානවා එහෙම නැත්නම් පන්සලකට ගිහින් දානවා. එහෙම කරනවා ඊට පස්සේ ඉතින් ඒ අසරණ සත්තු ඒ තැන්වල හැප්පිලා හරි ලෙඩ හැදිලා හරි මැරලා යනවා. ඒක ඊට වඩා පවක්. ඉතින් ඒ පව කරගන්නවට වැඩිය හොඳයි මම හිතන්නේ වන්දකරණය කරලා එයා සාමාන්‍ය තත්ත්වයේ තියෙන එක. මොකද වන්දකරණය කිරීමේදී ගෑනු සතෙක් ගත්තොත් ගර්භාෂය සහ ඩිම්බ කෝෂ දෙකම ඉවත් කරනවා. පිරිමි සතෙක් ගත්තොත් වන්දකරණය කරනකොට එයාගේ උෂ්ණ කෝෂ දෙකම අයින් කළා දානවා. එතකොට එතනින් එහාට එයාට අතුරු ආබාධ එහෙම ප්‍රශ්න එන්නේ නැහැ. හරියට පිළිගත් වෛද්‍යවරයෙක් ලවා සත්කම කරවගත්තොත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සතාගේ සුබ සාධනයේ පැත්තෙන් ගත්තත් සතා සාමාන්‍ය විදිහට ආහාර අරගෙන සාමාන්‍ය ජීවන රටාවක් ගත කරගෙන ලෙඩ රෝග අඩුවෙන් ජීවත් වෙයි. ඒ වගේම ඔබටත් කිසිම හිස් රදයක් ඇති වෙන්නේ නැති වෙයි. පැටව හම්බෙන එක සම්බන්ධයෙන් සහ පැටව හම්බුනොත් මොකද කරන්න කියන මාතෘකාවට වාට ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි. ඉතින් ඔන්න ඕකයි අපේ මතේ පිනපව විතරක් නෙවෙයි ප්‍රායෝගික වශයෙන් සත්තුන්ගේ සුබ සාධනය ගත්තට පස්සේ කරන්න ඕන දේවල් කරන්න ඕනේ. එහෙම නැති වුණොත් අසරණ සත්තුම තමයි අවසානයේ දුක් විඳින්නේ.